හරි බබා ඕකේ හරි බලන්න මේ පැත්ත අද මාතෘකාව මොකද්ද ඔව් have has හරිද මොකක්ද ආපු සැරේ හයින් කියන්නේ have has ඔව් have has හරි එතකොට මේකේ සිංහල තේරුම මොකද්ද ඔව් ඉන්නවා තියෙනවා හරිද ඉන්නවා තියෙනවා කියන එක තමයි සිංහල තේරුම හරිද ඉන්නවා තිබෙනවා හරි බබා මොකද්ද ඉන්නවා තියෙනවා හරි මේ මම එන්නම් කිව්වා නේද හරි අර ටියුට් එක කියවා ගන්න ඔයාලා අනිත් ඒවා ටියුට් එක හොඳට කියවා ගන්න ඕන දැන් ඔතුන ටියුට් එක හොඳට කියවා ගන්න ඕන දැන් ඉන්නවා තියෙනවා කිව්වගෙන් පස්සේ දැන් ඉංග්‍රීසි භාෂාවේ මම මේ ඉස්සෙල්ලා කිව්වා මොකද am is are කියන එකේ සිංහල තේරුමක් තියෙනවා මොකද්ද ඉන්නවා තියෙනවා සහ වේවෙති කියලා. එතකොට එතනක් තියෙනවා ඉන්නවා තියෙනවා කියන එක නේද? ඒක last week ඊයේ සතියේ මම කරා මොකද්ද? there is there are there is there are there is there are කියන මාතෘකාවෙත් එතනක් තියෙනවා මොකද්ද? ඉන්නවා තියෙනවා කියන අදහස තියෙනවා. මෙතනක් තියෙනවා මොකද්ද? ඉන්නවා තියෙනවා කියන අදහස තියෙනවා. හරිද? එතකොට අපි මේ ටික පටලවා ගන්න හොඳ නැහැ. පැහැදිලිද? පටලවා ගන්න හොඳ නැහැ. මේ මාතෘකා තුනම වෙන් වෙන් වශයෙන් අපි තේරුම් ගන්න ඕන. මේ ඉන්නවා තියෙනවා කියන එක වෙනස් වෙන්නේ කොහේදීද? කොතෙන්ටද කියන එක. පැහැදිලිද? පැහැදිලිද? හරි. එතකොට මෙතන අපි අද කතා කරමු have has කියන එක. හරිද? මෙතන ඉන්නවා තියෙනවා කියලා කියන්නේ මෙහෙම බබා. අපි ගමු දැන් මේ මම ගිය සතියේ කිව්වානේ මොකද දැන් පැටලෙනවානේ there is there කියන එකෙත් ඉන්නවා තියෙනවා කියන අදහස තියෙනවා. හැබැයි මෙතනත් ඉන්නවා තියෙනවා කියන අදහසම තියෙනවා. පැහැදිලිද? ඒක මතක තියාගන්න ඕන ඔයාලා. there is there කියන එකේ ඉන්නවා තියෙනවා කියන අදහස එන්නේ පැහැදිලිද? කිසියම් තැනක හෝ ස්ථානයක යම් කිසි දෙයක් හෝ යම් පුජ්‍යලයක් හෝ යමෙක් ස්ථානගත වෙලා ඉන්න බව ප්‍රකාශ කිරීම සඳහා තමයි අපි මොනවද there is there are කියන එක යොදා ගන්න. එතන ඒක මතක තියාගන්න ඕනේ. හැබැයි මෙතෙන්දින් අපි ඉන්නවා තියනවා කියන මේ අර්ථය ගන්නෙ එහෙම අදහසකින් නොවේ. මේක Tamanට අයිති දෙයක්. මට යමක් තියෙනවා කියලා Tamanට අයිති දෙයක් ප්‍රකාශ කිරීමේදී අයිතිය හඟවන පදයක් වශයෙන් තමයි මේක ගන්නෙ. මෙතන ඉන්නවා තියෙනවා එක ගන්නෙ. පැහැදිලිද? දැන් මම කියනවා මෙන්න මෙහෙම දෙයක්. අර මට මේ white board pen එකක් තියෙනවා. මට තියෙනවා pen එකක් තියෙනවා. පැහැදිලිද? එහෙම නැත්නම් අපි කියනවා පෑනෙට ක්ලිප්ස් එකක් තියෙනවා. පෑනෙට තියෙනවා ක්ලිප්ස් එකක්. එතකොට මේකට අයිතියක් හංගවනවා. මේකට අයිති මේකට මේ පෑනෙට මෙන්න මේ ක්ලිප් එක තියෙනවා කියලා කියන්න ගන්නවා. have has use පාවිච්චි කරනවා. පැහැදිලිද? එතකොට මට හරි ඔයාට හරි. එතකොට යමෙකුට හෝ යම් දෙයකට යමක් අයිතිව තියෙනවා කියන එක ප්‍රකාශ කිරීම සඳහා යොදා ගන්න මොකද්ද? have has කියන එක යොදා ගන්නවා. පැහැදිලිද? එතකොට මෙතන දෙකක් තියෙනවානේ වචන දෙකක් තියෙනවා නේද? එක හා සමානයි එකක් පුරා වෙනස් වෙන්නේ නේද? මෙතන මේක වෙනස් වෙනවා. මෙතන මේක පැහැදිලි නේද? ඔව්. එතකොට මේක මෙන්න මෙහෙම මෙතන වචන දෙකක් නෙමෙයි මේ. හරිද? එකම වචනේ මේක මොකද්ද? ඒක වචනද බහු වචන singular or plural? මේක මොකද්ද? මේක plural form එක have කියන්නේ plural form එක. එහෙම නැත්නම් මේකට කියනවා අපි සිංහලෙන් බහු වචන කියලා. පැහැදිලිද? ඒ කියන්නේ බහු වචන වාක්‍ය සඳහා අපි පාවිච්චි කරනවා මෙන්න මේ form එක have කියන form එක. මේ has කියන form එක මේක ඒක වචනයි. මේකේ ඒක වචන පදේ තමයි මේක. පැහැදිලිද පුතේ? ඒක වචන පදේ තමයි මේක. එතකොට මේක පාවිච්චි කරන්නේ හරිද? ඒක වචන වාක්‍යයක් සඳහා. ඒක වචන වාක්‍යයක් සඳහා.
එතකොට මෙන්න මේ ටිකේ තවත් විශේෂ දෙයක් තියෙන්නේ සප්‍රාණික හෝ අප්‍රාණික වශයෙන්. ස්ත්‍රී පුරුෂ කිසිම ભેදයකින් තොරව සප්‍රාණික හා අප්‍රාණික වශයෙන් පොදුවේ භාවිතා කළ හැකි වචනයක් තමයි මොකද්ද? මේ have has කියන එක. සප්‍රාණික හෝ අප්‍රාණික වශයෙන් කියලා මම එහෙම කිව්වේ මොකද්ද? පණ ඇති අයට පාවිච්චි කරන්න පුළුවන්, පණ නැති අයට පාවිච්චි කරන්න පුළුවන්. පණ තියෙනවා දැන් මට පණ තියෙනවා මම කියන මට තියෙනවා අලුත් ෂර්ට් එකක්. මට තියෙනවා අලුත් ෂර්ට් එකක්. ඒකට මම කියනවා මෙන්න මෙහෙම I have a new shirt. I have a new shirt. I have a new shirt. මට තියෙනවා අලුත් ෂර්ට් එකක්. අලුත් ෂර්ට් එකක්. හරිද? මම කියනවා මෙන්න මෙහෙම මේකට පණ නැහැ. පෑනෙට තියෙනවා කොප්පක්. පෑනෙට තියෙනවා කොප්පක්. එතකොට අපි කොහොමද කියන්නේ? පෑනෙට කොහොමද කියන්නේ? පෑනෙට නා pen has a clip. The pen has a clip. ඒ කියන්නේ මේ පෑනෙට තියෙනවා ක්ලිප් එකක්. එතකොට මට මේ බහුවචනේ පාවිච්චි කරා එකක් නිසා මෙතන මේකට ඒක වචන නිසා මොකද්ද has එක පාවිච්චි කරා. දැන් අපි කියමුකෝ මෙහෙම තව එකක් මම ඔයගලන්ට පැහැදිලි වෙන ආකාරයට කියන්නකෝ. අපිට තියෙනවා හොඳ පන්ති කාමරයක්. මොකද්ද? සිංහල කියන්නේ? ඔව් හයියෙන් කියන්නේ මොකද්ද? අපිට තියෙනවා හොඳ පන්ති කාමරයක්. එතකොට අපි කියන්නේ බහුවචන නිසා බහුවචන ෆෝම් එකක් නිසා අපි ඒකට ගන්නවා මොකද්ද have. එතකොට අපි නම් we බහුවචන. එතකොට බහුවචන මේ දෙකෙන් ගන්නේ මොකද්ද? have කියන එක. එතකොට we have අලුත් පන්ති කාමරයක්. නේද? අලුත් පන්ති කාමරයක් නම් මොකද්ද කියන්නේ? A new classroom. A new classroom. එතකොට අපි එකතු කරලා බලමු. අපිට තියෙනවා අලුත් පන්ති කාමරයක්. එහෙමනම් අපි කියන්නේ කොහොමද? How to call it? We have a new classroom. We have a new classroom. පැහැදිලිද? එතකොට ඔයගොල්ලන්ට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. එතන we කියලා ගත්තේ බහුවචනයක් කියලා මම කිව්වා. දැන් මම I කියන ෆෝම් එකකට ගත්තා. I have a good table. මට තියෙනවා හොඳ මේසයක්. I have a good table. මට තියෙනවා හොඳ මේසයක්. එතකොට ඔයාලා ප්‍රශ්නයක් එනවා ඇති. අපි කියනකොට ගොඩක් කියලාත් මම ගත්තා මේ have කියන plural form එක. හැබැයි මම තනියෙන්නේ මම නිකන් ඒක වචනය වාගේ නේද? ඉතින් මම කියන එකට has ගත්තේ නැතුව මොකද්ද මම ගත්තේ have කියන එක. මේකත් ඕගොල්ලන්ට අර අලුතෙන් ආව පුතාට එහෙම නේද? සමහර වෙලාවට ගැටලුවක් වෙන්න පුළුවන් මේ සර් මේ මොනවද කියන්නේ කියලා නේද? හැබැයි ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන මොකද්ද බබා? තමා යන අර්ථයෙන් මම යන අර්ථයෙන් I කියන වචනේ. ඒ කියන්නේ I කියන්නේ මොකද්ද? මම කියන්නේ උත්තම පුරුෂ. එහෙම නැත්නම් මොකද්ද? I කියන්නේ මොකද්ද? First person. ඉංග්‍රීසියෙන් කොහොමද? First person උත්තම පුරුෂ නිසා. හරිද? I කියන ෆෝම් එකට ඉංග්‍රීසි භාෂාවේ සෑම තැනකම මොකද්ද යෙදෙන්නේ? I කියලා මම යන අර්ථයෙන් I කියන ෆෝම් එකට යෙදෙන්නේ මොකද්ද? ඉංග්‍රීසි භාෂාවේ ස්වභාවයෙන්ම යෙදෙනවා මොකද්ද බබා? have කියන බහුවචන ස්වරූපය තමයි යොදන්නේ අපි. පැහැදිලිද? I කියන ෆෝම් එකට මොකද්ද අපි යොදන්නේ? බහුවචන ස්වරූපය. පැහැදිලිද? හැබැයි I කියන එකට එහෙම යෙදුවට he, she, it, නිමල්, කමල් කියලා එහෙම ගත්තගෙන් පස්සේ ඒවට යොදන්න මොකද්ද? බැහැ මේ have කියන ෆෝම් එකකට යොදන්න පුළුවන් නේ මොකද්ද? සිංගල් ෆෝම් එකකට යොදන්න පුළුවන් මොකද්ද? has කියන ෆෝම් එක. පැහැදිලිද? හරි. මම මේකට අපි දැන් හරි අපි ලියමු වාක්‍ය කිහිපයක් අපි ලියමු. මේක යටතේ. හැබැයි එතකොට තව එකක් අහගන්න ඕනේ. ඔයාලා මෙන්න මේ දේ මම දැන් කියන්නම්. මේ මාතෘකාවෙන් have has කියන මාතෘකාවෙන් අද මම කරන්නේ මාතෘකාවෙන් 150කටත් වඩා අඩු කොටසක් 10ක් විතර තමයි අපි කරන්න පුළුවන්. ඒක හේතුව තමයි අද මම කරන්නේ මේ නාම පදයක්. හරිද? නාම පදයක් මුල් කරගෙන have has එක යූස් කරලා අපි පාවිච්චි කරලා නාම පදයකට කොහොමද වාක්‍යයක් හදන්න කියලා. එතකොට අපි දැන් කතා කරන්නේ නාම පද ගැන. හැබැයි ඔයාලා මතක තියාගන්න ඕන ක්‍රියාපදයක් දාලා හදන්න පුළුවන් මේ have has කියන එක. හැබැයි මම අද දවසේ ක්‍රියාපද වලට යන්නේ නැහැ. ඒකට හේතුව තමයි පුතේ
12 tenses වල ප්‍රධාන මාතෘකා 6ක් තියෙනවා. මොකක් යටතේද? have has කියන මෙන්න මේ මාතෘකාව යටතේ ප්‍රධාන මාතෘකා 6ක් තියෙනවා 12 tenses වල. එතකොට ඒ ක්‍රියාපද භාවිතා කරලා මම කියා දෙන වාක්‍ය ටික මම ඒක කියලා දෙන්නේ මොන පාඩම් වලදීද? 12 tenses වලදී එනවා මෙන්න මේ have has කියලා. මොකද්ද? present perfect tense, past perfect tense, future perfect tense. පැහැදිලි නේද? ඊකට present perfect continuous tense, past perfect continuous tense and future perfect continuous කියන මාතෘකා හයම මොකද්ද? හයටම සම්බන්ධයි මෙන්න මේක මේ have has කියන පද. එතකොට ඒකෙන් මම අද මෙතෙන්දී කරන්න යන්නේ නැහැ. මොකද ඒක ක්‍රියාපද ඒක වෙනම ලෙසන් කිහිපයක් තියෙන හයක් තියෙන ඒක ඔස්සේ තමයි මම ක්‍රියාපද වලට යන්නේ. අද දවසේ මම මේ have has කියන එකට නාමපදයක් භාවිතා කරලා කොහොමද නාමපද භාවිතා කරලා අපි මේ වාක්‍යයක් ගොඩනගන්නේ කියන එක තමයි මම අද කියලා දෙන්නේ. පැහැදිලිද? පැහැදිලිද? හරි. අපි බලමු එහෙනම් හරි කියමු මට තියෙනවා අලුත් කමිසයක්. පැහැදිලිද? පැහැදිලිද? හරි මම මෙතන ලියන්නම්. හරි අපි කියමු එතකොට හරි. කොළ පාට පෑනේ පේනවද ඔයාලට? පේනවද නැද්ද? හරි. හරි. මට තිබෙනවා අලුත් කමිසයක්. හරි. මට තියෙනවා අලුත් කමිසයක්. හරිද? බලන්න මේක හරිම ලේසි. ඉංග්‍රීසි අමාරු නෑ. ඉංග්‍රීසි හරිම ලේසි. හරි. මට නම් මොකද්ද? I. මට නම් I. ඔන්න මම ගත්තා. මට නම් I. තියෙනවා නම් have. තියෙනවා නම් have. මම මේ ඉස්සරින් ඔයාලට කරපු ලෙසන් වල ඇති අර මේ B verbs කියලා chart එකක් තියෙනවා නේද බබා? ඒ chart එක එහෙම නැත්නම් වීඩියෝ එක බලනකොට ඉදිරියේදී වීඩියෝ එකෙන් ඒ chart එක හොයාගත්තොත් ඔයාලට පුළුවන්. එතරම් ඇති මෙන්න මේ ඒක වචන බහු වචන පාවිච්චි කරන්නේ කොහොමද? main pronouns වලට කියලා මම පැහැදිලිව සඳහන් කරලා ඇති. අමතක කරා නම් ඒ lesson එකට ගිහිල්ලා මතක් කරගන්න පුළුවන්. පැහැදිලිද? හරි. එතකොට මට නම් I තියෙනවා නම් මොකද්ද? have. ඔව්. එතකොට මෙන්න මෙහෙම දෙයක්ත් තියෙනවා. හරිද? මම මෙතන මේවා capital මෙහෙම use කරාට letters අපි වාක්‍යයක් ඇතුලේදී එහෙම මෙතෙන්ට capital දාන්නේ නැහැ. පැහැදිලිද? එතකොට I have a new I have a new set. හරි. පැහැදිලිද බබා? එතකොට මට තිබෙනවා අලුත් කමිසයක්. I have a new shirt. I have a new shirt. එතකොට ඔයගොල්ලෝ අවධාරණය මතක තියාගන්න ඕන කාරණයක් තමයි මොකද්ද? වාක්‍යයක් ආරම්භයේ අනිවාර්යෙන් කැපිටල් ලකුණක් විය යුතුයි. වාක්‍ය අවසානයේ මොකක් විය යුතුයිද? full stop එකක් තිබිය යුතුයි. හරි. ඊගාවට අපි ගමු දෙක. අපි ගමු අපිට තිබෙනවා හරිද? අපිට තිබෙනවා හොඳ පන්ති කාමරයක්. අපිට තිබෙනවා හොඳ පන්ති කාමරයක්. හරි. ඊගාවට ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන අනිවාර්යයෙන්ම එකක් තමයි මොකද? මෙතන සිංහල හල් කයන්නක් තියෙනවා. මෙතන සිංහල හල් කයන්නක් තියෙනවා. පැහැදිලිද? එතකොට හල් කයන්නේ මෙතන අදහස් වෙනවා එකක් යන මේ අදහසක් ඇති වෙනවා. ඒ කියන්නේ සිංගුලර් ෆෝම් එකක් තමයි මෙතන වෙන්නේ. හරිද? ඒක නිසා තමයි මම මෙතෙන්ට මොකක් දැම්මේද? A කියන එක ගත්තේ. A කියන ආටිකල් එක මට දාන්න පුළුවන්ුනේ අකුරු දාන්න පුළුවන්නේ. හරි. අපිට තිබෙනවා හොඳ පන්ති කාමරයක් කියන එක අපි ගමු බලන්න. එතකොට කොහොමද? අපි නම් we තිබෙනවා නම් we have ඊගාවට
හොඳ පන්ති කාමරයක් නම් a good classroom. A good classroom. එතකොට a good classroom. එතකොට we have a good classroom. We have a good classroom. පැහැදිලිද? හරි. එතකොට අපි ගමු ඔයාට ඉන්නවා අයියලා දෙන්නෙක්. ඔයාට ඉන්නවා අයියලා දෙන්නෙක්. පැහැදිලිද? හරි. එතකොට අපි කොහොමද ලියන්නේ? කොහොමද? ඔයාට ඉන්නවා අයියලා දෙදෙනෙක්. ඔයාට ඉන්නවා අයියලා දෙදෙනෙක්. හරිද? එතකොට කොහොමද ලියන්නේ? ඔයාට නම් ඔයා නම් ඔයා හොඳට මතක තියාගන්න ඕනේ. ඔයා නම් එතකොට හරි ඉන්න. හරි. හරි බබා. ඔයාට නම් මොකද්ද? ඔයාට නම් යෝ. හරිද? ඔයාට නම් යෝ. හරිද? ඔයාට ඉන්නවා නම් you have. අයියලා දෙන්නෙක්. එතකොට මොකද්ද? අයියලා දෙන්නෙක් නම් two brothers. අයියලා දෙන්නෙක් නම් two brothers. එතකොට you have හරි. හරිද? මේ බලන්න. එතකොට මෙතන මොකද්ද? ඔයාට ඉන්නවා අයියලා දෙන්නෙක්. ඔයාට ඉන්නවා කී දෙනෙක්ද? දැන් මෙතන එතකොට කොහොමද? You have two brothers. කොහොමද? You have two brothers. Two brothers කියන්නේ මෙතන ඒක වචනේ බහු වචනද? මෙතන බහු වචන නිසා අපිට ඒකක් දාන්න මොකක් වෙනවද? ඒකක් දාන්න බැහැ. පැහැදිලිද? ඒක නිසා තමයි මොකද මෙතන ඒක අයින් වුණා. මෙතන මොකක් ආවද? S එකක් ආවා. පැහැදිලිද? හරි. එතකොට කොහොමද කියන්නේ අපි? You have two brothers. වාට ඉන්නවා සහෝදරයෝ දෙදෙනෙක්. පැහැදිලිද? හරි. අපි ගමු එන්න දීගවට. හරි. එතකොට පණ නැති දෙයක් අපි ගමු. අපේ පන්තියේ තියෙනවා. හරිද? අපේ පන්තියේ තියෙනවා අලුත් පුටුවක්. අපේ පන්තියේ තියෙන අලුත් පුටුවක්. කොහොමද කියන්නේ? අපේ පන්තියේ තියෙනවා අලුත් පුටුවක්. අපේ නම් පන්තියේ නම් classroom. එතකොට අපේ පන්තියේ තියෙනවා අලුත් පුටුවක්. එතකොට our classroom පන්ති එක වචනයි. එතකොට මොකද්ද? has අලුත් පුටුවක් නම් මොකද්ද? a new chair. එතකොට අපේ පන්තියේ තියෙනවා අපේ පන්තියට තියෙනවා අලුත් පුටුවක්. අපේ පන්තියේ තියෙන අලුත් පුටුවක්. එතකොට කියන්නේ කොහොමද? Our classroom has a classroom. එහෙම නැත්නම් our class has a new chair. කොහොමද බබා? Our class has a new chair. පැහැදිලිද? හරි. අපි කියනවා හරි.
ඔයාට තියෙනවා අලුත් බයික් එකක්. කොහොමද කියන්නේ? ඔයාට තියෙන අලුත් බයික් එකක්. බයික් එකක්. මෝටර රථයක්. sorry මෝටර් සයිකලයක්. කොහොමද කියන්නේ? You have a new motorbike. new motorbike. පැහැදිලිද? පැහැදිලිද? හරි. වාහනයට තියෙනවා රෝද 6ක්. කොහොමද කියන්නේ? බසයට තියෙනවා රෝද 6ක්. බස් එකට තියෙනවා නැත්නම් රෝද 6ක්. කොහොමද තියෙන්නේ? ඔව් බසයට තියෙනවා රෝද 6ක්. The bus has මොකද්ද? 6 wheels. The bus has 6 wheels. The bus has 6 wheels. පැහැදිලිද? පැහැදිලිද? හරි. ගෙදරට තියෙනවා දොරම් 5ක්. ගෙදරට තියෙනවා දොරම් 5ක්. එහෙම නැත්නම් අපේ නිවසට තියෙනවා දොරම් 5ක්. කොහොමද කියන්නේ? Our house has දොරම් 5ක්. 5 doors. 5 doors. අපේ නිවසට තියෙනවා දොරම් 5ක්. එතකොට කොහොමද කියන්නේ? Our house has 5 doors. 5 doors. පැහැදිලිද? අපේ පන්ති කාමරයට තියෙනවා විදුලි බුබුලු දෙකක්. අපේ පන්ති කාමරයට තියෙනවා විදුලි බුබුලු දෙකක්. කොහොමද කියන්නේ? Yes. Our class has 2 bulbs. Our class has 2 bulbs. ඔයාගේ මල්ලිට තියෙනවා අලුත් බෑග් එකක්. ඔයාගේ මල්ලිට. හරි එහෙම නැත්නම් මෙහෙම කියන්නේ මගේ මල්ලිට තියෙනවා අලුත් බෑග් එකක්. කියන බලන්න. මගේ මල්ලිට තියෙනවා අලුත් බෑග් එකක්. My brother has a new bag. My brother has a new bag. පැහැදිලිද? පැහැදිලිද? හරි. එතකොට මතක තියාගන්න ඕනේ මොකක්ද? ඒක වචනය නම් මේ. ඔව්. වාක්‍යයක ආරම්භයේදී මොකක් විය යුතුද? ආරම්භක letters එක අකුර capital වෙන්න ඕන. අවසානයේ මොකක් වෙන්න ඕනද? full stop එකක් තියෙන්න ඕන. එතකොට අපේ ගන්න වාක්‍ය බහුවචන වාක්‍යයක් නම් මොකක් වෙන්න ඕනද? have කියන එක මේ බබා. මේ බහුවචන වාක්‍යයක් නම් පාවිච්චි කරන්න ඕන have කියන වචනය. ඒක වචන වාක්‍යයක් නම් අපි පාවිච්චි කරන්නේ අපි ලියන්න යන්නේ අපි ගන්න ඕන මොකද්ද? has කියන වචනය. පැහැදිලිද? එතකොට මේකේ සිංහල තේරුම කිසිම වෙනසක් නැහැ. have has කියන සිංහල තේරුම කිසිම වෙනසක් නැහැ. සිංහල තේරුම එකම තමයි. එතකොට ඉන්නවා තියනවා කියන්නේ සප්‍රාණිකයි නම් ඉන්නවා, අප්‍රාණිකයි නම් තියෙනවා. පැහැදිලිද මොකද්ද? සප්‍රාණික දෙයක් නම් අපි පාවිච්චි කරනවා ඉන්නවා කියලා. අප්‍රාණික දෙයක් නම් අපි පාවිච්චි කරනවා මොකද්ද? තිබෙනවා කියලා. පැහැදිලිද? පැහැදිලිද? හරි. එහෙමනම් වාක්‍ය 10ක් හදන්න. ඒක වචන වාක්‍ය 5යි, බහුවචන වාක්‍ය 5යි. 10ක් හදන්න. ඊට පස්සේ මම දෙන්නම් ආපහු වෙන වාක්‍යයක් ඒක බලලා. පැහැදිලිද? හරි. right. okay. හරි. කරමුකෝ. right.